ආයිබෝවන් අදත් මේ ඔයගොල්ලෝ එකතු වෙලා ඉන්නේ SL Tech Buddy YouTube channel එක සමගින්. ඕගොල්ලන්ට මතක ඇති මම කලින් වතාවල් කීපයකදී ඕගොල්ලන්ට විවිධාකාර වූ headset වර්ග කීපයක් ඕගොල්ලන්ට unbox කරලා පෙන්නුවා. ඉතින් අදත් ඒ වගේම headset එකක් ඕගොල්ලන්ට unbox කරන්න යන්නේ. ඉතින් රැඳී සිටින්න මේ SL Tech Buddy YouTube channel එක. ඉතින් දැනටමත් පේනවා අද මම ඔයගොල්ලන්ට අන්බොක්ස් කරන්න යන්නේ මොකක්ද කියලා. ඉතින් අපි බලමු. ඉතින් උඩින්ම සඳහන් කරලා තියෙනවා tune 110 කියලා. ඒ වගේම pure bass sound එක නම් කරලා තියෙනවා. ඊළඟට hands free calls කියලා සඳහන් කරලා තියෙනවා. ඉතින් පල්ලෙහෙන් වෙන භාෂා දෙකකින් තමයි මේක නම් කරලා තියෙන්නේ. පැත්තෙන් ඔයගොල්ලන්ට JBL ලාංඡනය මේ වගේ බලා ගන්න පුළුවන්. ඊට යටින් mic එක සටහනක් තියෙනවා. ඉතින් ඊළඟට ගහලා තිනවා dare to listen කියලා මේගොල්ලන්ගේ ස්ලෝගන් එක JBL ලගේ. ඉතින් පිටිපස්සේ විස්තර ටිකක් ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන්. මුලින්ම තියෙනවා pure bass sound කලින් සඳහන් කරා වගේම. ඊට පස්සේ දෙවනියට සඳහන් කරලා තියෙනවා hand free calls කියලා. ඉතින් hand free calls ලබා ගැනීමේ හැකියාවත් මේකේ තියෙනවා කියලා. ඊට පස්සේ අන්තිමට සඳහන් කරලා තියෙනවා tangle free fleet cable කියලා තියෙනවා. ඉතින් හොඳ grip එකක් තියෙන cable එකක් මේකෙන් ලබා දීලා තියෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. ඉතින් දැන් අපි මේක unbox කරමු. කොලින්ම මේ තියෙන tape එක අයින් කරලා ඊට පස්සේ අපි මේක එළියට ගත්තාම ඔයගලන්ට දැන් බලා ගන්න පුළුවන්. මේක අනිත් පැත්ත තමයි තියෙන්නේ. ඉතින් උඩින්ම තියෙනවා warranty card එක සහ අපේ user manual එක. ඉතින් මේ වගේ කොළ දෙකක් බලන්න පුළුවන්. warranty එක දීලා එක කොලයකුත් අනිත් එක user manual එක ඕගොල්ලන්ට මේ වගේ නමලා කොලයක් වගේ තියෙනවා. ඉතින් මේකේ භාෂා කීපයකින් තියෙනවා. ඉතින් ඕගොල්ලන්ට මේ වගේ බලා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් භාෂා කීපයකින් මේක සඳහන් කරලා තියෙනවා. ඉතින් ඕගොල්ලන්ට මේ වගේ බලා ගන්නත් පුළුවන්. ඉතින් ඊට පස්සේ ගත්තාම ඕගොල්ලන්ට තියෙනවා අපේ user manual එක. ඉතින් user manual එක ටිකක් විශාල user manual එක මොකද මේකෙත් අර කලින් සඳහන් කරපු භාෂා වලින්ම සඳහන් කරලා තියෙන ඉඳලා ඉතින් ලොකු කොලයක් මේ වගේ දිගාරපුවාම ඔයගොල්ලන්ට බලා ගන්නත් පුළුවන්. ඉතින් මේක ඉංග්‍රීසි භාෂාවෙන් සහ තව භාෂා කීපයකින් තියෙන. ඉතින් ඔයගොල්ලන්ට දැන් පේනවා ඇති. ඉතින් මම මේක දිගාරලා නිකන් පෙන්නන්න. ඉතින් විවිධාකාර භාෂා වලින් ඔයගොල්ලන්ට විස්තර සඳහන් කරලා තියෙනවා. ඉංග්‍රීසිත් මෙතන තියෙනවා. ඊට පස්සේ අපිට බලන්න පුළුවන් අපේ earbuds ටික. ඉතින් ඔයගොල්ලන් කනේට ගැලපෙන ආකාරයට earbuds එකක් තෝරගෙන අපිට සවි කර ගන්න පුළුවන්. default earbuds දෙකක් එනවා. ඊට අමතර earbuds තමයි ඔයගොල්ලන්ට මේ බලා ගැනීමේ හැකියාව තියෙන්නේ. ඉතින් ඊළඟට අපි බලමු අපේ hand free එක කොයි වගේද කියලා. ඉතින් මේ අනිත් පැත්ත හරපුවම ඔයගොල්ලන්ට දැන් බලා ගන්න පුළුවන් අපේ hand free එක මේ වගේ ඔයගොල්ලන්ට බලා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මම මේක එළියට ගන්නම්. ඉතින් මේ විදිහට එළියට ඇදලා ගත්තාම ඔයගොල්ලන්ට පුළුවන් මේක අපේ hand free එක මොන වගේද කියලා. ඉතින් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් 3.5mm jack එක මේ වගේ. ඉතින් phone jack එක ඔයගොල්ලන්ට බලා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මේක phone එකකට ගස අපිට වැඩ කර ගන්නත් පුළුවන්. අපේට sound සහන්න පුළුවන්. ඉතින් මගේ overall experience එක තමයි ඉතින් මේකේ වැඩි bass එකක් තිබ්බේ නැහැ. JBL normal hand free එක වගේ. නමුත් tribbles නම් හොඳට තිබ්බා. ඉතින් normal වැඩ කටයුතු සඳහා ඉතාමත් හොඳයි. නමුත් ඔයගොල්ලෝ ප්‍රොෆෙෂනල් වැඩ වලට මේක ඉච්චර පාවිච්චි කරන්න සුදුසු නැහැ කියලා මම යෝජනා කරනවා. ඉතින් ඕගොල්ලෝ අද මේ hand free එක ගැන මොනවද හිතන්නේ? ඕගොල්ලන්ගේ අදහස් යෝජනා චෝදනා පල්ලෙයක් කමෙන්ට් වල දාන්න. channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. ඉතින් තවත් දවසක අලුත් වීඩියෝ ඕගොල්ලෝ හම්බුට එනකම් ඕගොල්ලන්ට සුබ සතියක්.